සුබ දවසක් වේවා ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් අපේ Travel with Life YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි අද ගියා ඇල්ලේ නාන්න. ඇල්ල කිව්වට මේ ඇල්ලට කියන්නේ තුඩුකල ඇල්ල කියලා. ඉතින් ඔයාලත් එක්ක මේ අත්දැකීම විඳ ගන්න හිතුණා. ඉතින් මීට කලිනුත් අපි මෙහි නාන්න ඇවිල්ලා වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් මේ වීඩියෝ එකත් අරන් එන්න හිතුණා. අද නම් සෙනඟ ටිකක් අඩුයි ඉරිද දවසක අපි ආවේ. ඉතින් සෙනඟ අඩු නින්දා නිදහසේ අපිට නාන්න අවස්ථාවක් තිබුණා. ඉතින් වෙනදට නම් සෙනඟ පීරිලා. ඉතින් අනිත් එක තමයි ගොඩක් වැස්ස තිබ්බ හින්දා පසුගිය දවස්වල ඇල්ලේ වතුර ගොඩක් තිබ්බා. ඒ හින්දා හරිම ලස්සනයි. අපි මේ නාන්න තැනක් හොය උඩට යන ගමන් ඉන්නේ. ඉතින් මේ හරිය ටිකක් ආරක්ෂිතයි කියලා හිතුන හින්දා අපි එතන නැවතුණා නාන්න. ඉතින් ඔයාලත් එන්න මේ අත්දැකීම විඳ ගන්න. ඉතින් අපි විස්තර කතා කළාට මේ ඇල්ල තියෙන්නේ කොහෙද කියලා කිව්වේ නෑනේ ඔයගොල්ලන්ට. ඉතින් මේ ඇල්ල තියෙන්නේ කළුතරින් ඉඳන් වතුගම් පාරේ තුඩුගල හන්දියෙන් හැරිලා ආවහම කිලෝමීටර් 6ක් විතර ආවහම තමයි මේ තුඩුගල ඇල්ල තියෙන්නේ. ඉතින් කළුතර දිස්ත්‍රික්කයේ ඉතාමත් ලස්සන තැනක් තමයි මේ තුඩුගල ඇල්ල කියන්නේ. ගොඩක් කට්ටිය එනවා වෙනදට නම්. අද නම් ගොඩක් සෙනඟ අඩුයි. කවුරුත්ම හිටියේ නැහැ අපි යද්දි. අපි ගිහිල්ලා ටික වෙලාවක් ගියාට පස්සේ නම් ටික කට්ටිය ආවා. ඉතින් ගොඩක් අය විනෝද වෙන්න හිමාඩු දවසට මෙම තුඩුකල ඇල්ල තෝරගෙන තියෙනවා. ඉතින් පහුගිය දවස්වල වැස්ස ටිකක් තිබුණ හින්දා වතුර ටිකක් වැඩි. ඉතින් මේ අපි ආරක්ෂිත තැනක් හොයාගෙන එතන නාන ගමන් තමයි ඉන්නේ. එතන පොකුණක් වගේ ඉතින් පොල්ලමයින්ට නාන්න පුළුවන් හින්දා අපි එතන නැවතුණා. අනිත් එක තමයි විශේෂයෙන් කියන්න ඕනේ මේ නාන්න එන කට්ටිය ගොඩක් පොලිතින් එහෙම දාලා පරිසරය අපවිත්‍ර කරලා තිබුණා. ඉතින් ඔයාලත් මේ නාන්න එනව නම් පොලිතින් එහෙම අරන් එන්න එපා. අරන් එනවා නම් ආයෙත් අරන් යන්න මෙතන දාලා යන්න එපා. පරිසරය අපවිත්‍ර වෙනවා. හරිම ලස්සන තැනක් නිසා. ඉතින් අපි ආයෙත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන එන්නම් ඕගොල්ලෝ හම්බෙන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. ඕගොල්ලෝ හැමෝටම බුත් සරණයි.